අදත් මගේ වීඩියෝ එකට ඔයාලා හැමදෙනාවම ආදරයෙන් පිළිගන්නවා. බැංකොක් යනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් ගැන කියන්න තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඔයාලා කලින් දැනගෙන හිටියද මේ වගේ ලස්සන තැන් බැංකොක් වල තියෙනවා කියලා? ගස් වලින් වට වෙච්ච දිය ඇල්ලක් ළඟ කුරුල්ලන්ගේ කිචිබිචි ඇහෙනකොට ඔයගොල්ලන්ට මොන වගේ හැඟීමක්ද එන්නේ? අන්න ඒ වගේ ලස්සන තැනකට තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. අපි උදේ පාන්දරම තමයි මෙතනට ආවේ. අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තිබ්බේ නැහැ එදා. ඒ හින්දා අපි ටිකක් බඩගින්න හිටපු හින්දා මුලින්ම අපි හිතුවා මොන හරි කාලා ඉන්න ඕනේ කියලා. මේකට ගියාට පස්සේ තමයි මට හිතුනේ ඇත්තටම මේ වගේ තැන් බැංකොක් වල තියෙනවද කියලා. මට දැනුනේ අපි ලංකාවේ ඉන්නවා වගේ හැඟීමක්. ඒ වගේම අපි හිටපු තැන පොන්ඩ් එකක් තිබ්බ. එතන හිටියා ලස්සන මාළු. ඉතින් ඒගොල්ල දිහා බලනකොට අපේ තියෙන ස්ට්‍රෙස් එකත් අඩු වෙලා යනවා. මේ රෙස්ටොරන්ට් එකේ මිල ගණන් ගැන කිව්වොත් එච්චර එක්ස්පෙන්සිව් නැහැ. සාමාන්‍ය මිලට තමයි තියෙන්නේ. අපි හිතුවා මුලින්ම මොන හරි බීලා ඉන්න ඕනේ කියලා. ඒ හින්දා අපි ඩ්‍රින්ක්ස් දෙකක් ඕඩර් කරා. මම ඕඩර් කරේ වෝටර්මෙලන් ජූස් එකක්. හැබැයි වෝටර්මෙලන් ජූස් එක ආවේ මෙන්න මේ විදිහට වෝටර්මෙලන් ගෙඩියමයි. සාමාන්‍යයෙන් අපි වෙන රටක ට්‍රැවල් කරන්න shopping කරන්න බලාගෙන ඒ වගේම ලස්සන තැන් බලන්න යන්න ඕන කියාගෙනනේ. හැබැයි එක දිගට එහෙම මහස්ත වෙලා හිටියාම ටිකක් රීෆ්‍රෙෂ් වෙන්න ඕන නම් මේ වගේ රෙස්ටොරන්ට් එකකට යන්න. ඒ වගේම දවල්ට යන්න එපා. ටිකක් අවුව වැටුනහම ෆොටෝස් ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා අපි ගියේ උදේ පාන්දරම අපිට වීඩියෝස් ටිකක් කරගන්න ඕන උනේ හින්දා. උදේ පාන්දරම ගියත් ගොඩක් අය එතනට ඇවිල්ලා හිටියා. ඒ වගේම අපි ෆොටෝස් ගන්න යනකොට අපට යාළුවෝ වගේක් හම්බුණා. මේ ඉන්නේ යාළුවා. ඒගොල්ලෝ නිදහසේ තමයි ඉන්නේ. අපිට අන්තිමට හම්බුණා ලස්සන තැනක්. අපි කලින් හිටියේ තැනටත් වඩා ගොඩක්ම ලස්සනයි මෙතන. ඔයාලට කැමති වෙලාවක් මෙතන ඉන්න පුළුවන්. ඔයාලට කැමති වෙලාවක් මෙතන ෆොටෝස් ගන්න පුළුවන්. මොකද මේගොල්ලෝ මේවා හදලා තියෙන්නේ එන අයට ෆොටෝස් ගන්න පුළුවන් විදිහට. ඉතින් ඔයාලට පෙන්වන මේ ලස්සන ප්ලේස් එකේ නම තමයි පාක් සාතෝන් රෙස්ටොරන්ට් එක. මෙහෙට සමහර දවස්වලට වහිනවා. ඒ වගේ දවසට අපට අවුට්ඩෝර් ඉඳගෙන කෑම ගන්න බැහැනේ. ඒ නිසා ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන තැනක ඉඳන් මීල් එක එන්ජොයි කරන්න. අන්තිමට අපිට හම්බුණා ලස්සන වෝටර්ෆෝල් එකක්. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. मेरा दिल भी कितना पागल है, ये प्यार तो तुमसे करता है. पर सामने जब तुम आते हो, पर सामने जब तुम आते हो, कुछ भी